බ්‍රේනි ළමා බුද්ධිවර්ධන සිතුවම් සංගරාව. ඔබ දන්නවා IBMC අප ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ බ්‍රේනි ළමා බුද්ධි සිතුවම් සංගරාව කතන්දරයක් විදිහට ඒ වගේම ක්‍රියාකාරකම් සංගරාවක් විදිහට දැන් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපේ දිවයින පුරා තියෙන අලෙවිසැල් වලින් ඔබට ඒ ගැන විමසන්න පුළුවන්. අද අපි කතා කරනවා බ්‍රේනි කතන්දර ගැන. මේ තියෙන්නේ ඒ සංගරාව සිංහල මාධ්‍යයෙන් වගේම ඉංග්‍රීසි මාධ්‍යනොත් ඔබට ලබා ගන්න පුළුවන් මේ බ්‍රේනි කතන්දර. ඉතින් මේ කතන්දරය ගැන කතා කළොත් මේ සිතුවම් සංගරාවේ මේවර කලාපින් අපි කතා කරන්නේ හා පැංචන් 5 දෙනා ගිය දුර ගැන. හාමයි හා තාත්තයි හා පැටව 5 දෙනෙක්ගේ කතාවක්. ඉතාමත් උණුසුම් සහ ආදරණීය පවුලේ සංවාදයක් විදිහට යන්නේ. මෙතනදී හා තාත්තා අහනවා හා පැංචන්ගෙන් ඔයාලා හිතින් යන්න කැමති දුරම තැන මොකක්ද කියලා. ඉතින් එක්කෙනෙක් කැමති නිල් මුහුදට, නිල් මුහුදේ නැවියෙක් වෙන්න. තව කෙනෙක් කැමති ලෙමන් යායකට. තව කෙනෙක් කැමති යෝධ කන්දකට. තවත් කෙනෙක් කැමති හඳට ගිහිල්ලා හඳහාමියක කතා කරන්න. තවත් කෙනෙක් කැමති ලස්සනම තැන් ගවේෂණය කරන කෙනෙක් වෙන්න. ඉතින් මේ ලස්සන කතන්දරය ඔබේ දරුවත් එක්ක කරන ආකාරය, එයාගේ වයස අනුව එක එක විදිහට අපිට කරන්න පුළුවන්. ඉතින් අපි මේකේ පැහැදිලිවම QR සංකේතයක් හරහා දක්වලා තියෙනවා කොහොමද ඔබ මේ කතන්දරය ඔබේ දරුවත් එක්ක කරන්න ඕනේ කියලා. ඉතින් මේ කතන්දරය කළාට පස්සේ අපි අවසන් පිටේ මෙහෙම කියලා තියෙනවා. ආදරණීය දරුවනේ, පුංචි ඔබත් හදවතින්ම මවා ගන්න කැමති දුරම තැන අඳින්න. ඒක නම් අපිට ලියන්න. ඔබේ ලස්සනම නිර්මාණ අපිට එපන්න. ඉතින් මෙන්න මේ සංවාදේ ඔබේ අපේ ආදරණීය දරුවෝ හදවතින්ම ඒකලොන්ගේ හිතින් මවා ගන්න කැමති දුරම තැන ගැන නිතර සංවාද කළොත්, නිතර කතා කළොත් එයාගේ පරිකල්පන ලෝකය, එයාගේ නිර්මාණශීලී චින්තනය මොන තරම් තැනකට දියුණු කරන්න පුළුවන්ද? ඉතින් අපි ඔබ සැමට බොහොම ආදරෙන් ආරාධනා කරනවා අපේ බ්‍රේනි සංගරාවත් එක්ක දරුවන්ගේ පරිකල්පනීය චින්තනය දියුණු කරන්න.